හලෝ ගයිස්, ඉතින් සෑහෙන කාලෙකින් මම වීඩියෝ කරගෙන ආවා. සෝ මේ වීඩියෝ එකේදී අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද PHP කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකත් එක්ක actually MySQL වගේ database එකක් කොහොමද free host කරගන්නේ කියලා. ඉතින් free තමයි මේක use කරන්නේ. මොන කිව්වොත් මේ වීඩියෝ එක කොටස් දෙකකට කඩනවා. පළවෙනි වීඩියෝ එකේදී මම කතා කරනවා Infinity Free වල account එක හදලා setup කරගන්න කොහොමද කියලා මේ වැඩේට. එතනදී අපිට පොඩි C panel එකක් හම්බ වෙනවා Infinity Free එකෙන්. ඔයාලට C panel එකෙන් වැඩේ ලිස්ට් කරගන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍යයෙන් Namecheap වගේ C panel එකක් ගත්තොත් එහෙම දැන් ලොකු කොස්ට් එකක් යනවා අවුරුද්දකට ඒ වගේ C panel එකක් buy කරගන්න. ඇත්තටම මේක මම කියන්නේ නෑ ලොකු high scalable ලොකු project එකක් deploy කරගන්න මේ වගේ එකක් ඇත්තම කිව්වොත් හරියන්නේ නෑ. මේක ඇත්තම කිව්වොත් ඔයාලට තියෙන පොඩි sample project එකක් ඔය client කෙනෙක්ට පෙන්න ගන්න වගේ දෙයක් කරගන්න මේ වැඩේ ඇත්තම නියමයි. ඉතින් මේකේ ඔයාලට mainly භාවිතා කරන්න තියෙන්නේ PHP කියන programming language එකත් එක්ක MySQL වගේ database එකක් ඔයාලා use කරලා තියෙනවා. ඔයාලට ඇත්තටම මේක සම්පූර්ණ free ඔයාලට database එක සම්පූර්ණ host කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මතක තියාගන්න මේ වීඩියෝ එක තමයි පළවෙනි part එක. ඔයාලා මේක ඉවරනාට පස්සේ database එක host කරගන්න විදිය ඔයාලට දෙවෙනි වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. So guys, මම හිතනවා දැන් ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවා කියලා. මේ තියෙන Infinity Free කියන එක. ඉතින් Infinity Free කියන එක සමහර කට්ටිය අහලා තියෙන්නත් පුළුවන්. ඉතින් මේ Infinity Free කියන එකේ ඔයාලා ගිහිල්ලා මුලින්ම account එකක් හදාගන්න. මම මේ වෙලාවේදී account එකක් හදාගන්න දිනවා Gmail එකෙන් login වෙලා. මේ ඉතින් මම හදාගත්ත account එක. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනට එනවා hosting accounts. ඉතින් මෙතන ඔයාලට අලුතෙන් account එකක් setup කරගන්න වෙනවා. ඊට පස්සේ මම මෙතන create a new account කියන එක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ create now කියලා තියෙන zero plan එක යන්න පුළුවන්. කුෂි එකක් නෑ. එතනින් ගිහිල්ලා එතන මේකත් මේ විදිහට ටික් කරගෙන ඔයාලට මෙන්න මෙතන තියෙනවා වගේ domain එකක් තෝරගන්න. ඇත්තම කිව්වොත් මෙතන domain extension අපිට එයාලා දීලා තියෙන එකෙන් කැමති එකක් තමයි තෝරගන්න වෙන්නේ. අපිට ඕනේ ඒවා තෝරගන්න බෑ. මම මේ freenf කියන එක තෝරගන්නවා. මම subdomain එක විදිහට site එකට දෙනවා නමක් මෙන්න මේ වගේ නමක් දෙනවා. ඊට පස්සේ බලනවා මම check availability එක. හරි issue එකක් නෑ. ඒක මට ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාලට තියෙන එන්න මෙතනදී මං හිතන්නේ මෙතන account username එක මේ ඔක්කොම automatically generate වෙනවා. password ටික ඔයා generate වෙනවා. ඉතින් email එක ඔයාලට මෙන්න මෙතන email consent එකට ඔයාලට එතන I approve කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ඔයාලගේ account password ඔක්කොම create වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතනින් ඔයාලට ලේසියෙන්ම කරන්න තියෙන්නේ මෙන්න මෙතන create account කියන button එක click කරන්න විතරයි. ඊට පස්සේ automatically account එක create වෙනවා. හරි DNS record please try මේලා ඉප ඩියර එකක් තියෙන. ඉතින් ඔයාලට අවවරක් පොඩ්ඩක් try කරලා බලන්න. හරි දැන් ඔයාගේ account එක set up වෙන ගමන් තමයි තියෙන්නේ. මේක මට දැනට ඕනේ. හරි දැන් මෙතනදී ඔයාගේ account එක set up කරන්න. අතන ගියොත් මේ වෙලාවේදී ඔයාලට C panel එකක් හම්බ වෙනවා. මේකට පොඩි time එකක් යනවා. මේකේ පැය 70 දෙයක් විතර යනවා කියවට එච්චර වෙලාවක් නම් ගියේ නැහැ account එකක් හදාගන්න. ඉතින් මේක time එක අපි ඉවර වෙනකල් ඉඳලා අපි බලමු next part එක කොහොමද කරන්න කියලා. හරි guys, ඉතින් ටික වෙලා ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට ඇත්තටම කිව්වොත් මේක නිකන් අර C panel එකක් වගේ එකක් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ account එක හදලා පොඩි වෙලා ගියාට පස්සේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන control panel කියලා එකක්. ඔයාලට මේ control panel එකට log වෙන්න පුළුවන්. මෙතන control panel එක log වෙ ටික වෙලා ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන ඔයාලගේ අර C panel එකේ වගේම තමයි මේකෙත් අපිට හම්බ වෙනවා නිකන් අර panel එකක්. ඉතින් මේකේ තමයි අපිට වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. මේක ඇත්තටම කිව්වොත් ඔයාලට මෙන්න මෙතනින් PHP myadmin මේ තියෙන අර අපි use කරන PHP myadmin එක මේකේ add නම් තියෙනවා. add play වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මෙතනදී ඔයාලට පුළුවන් මුලින්ම ඇත්තම කිව්වොත් මෙන්න මෙතනින් ඔයාලට අර අපි හදාගන්න විදිහට මෙන්න මේ විදිහට database එකක් හදාගන්න පුළුවන්. database එක හදාගන්න මම database එකට දැන් නමක් දෙන්නම්. මම දෙනවා what system කියලා. මම what SQL කියලාම දෙන්නම්. sorry මෙතන මෙන්න මේ වගේ දීලා ඔයාලට පුළුවන් database create කරගන්න ලේසියෙන්ම. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන database එක create කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් PHP myadmin එකට යන්න අපි අර localhost එකේ යනවා. හරි ඉතින් මෙතන තියෙන්නේ ඔයාගේ database එක ඊට පස්සේ ඔයාලට අදාළ tables ටික මෙතනදී හදා ගන්න පුළුවන්. මම මේකෙදී tables හදන්නේ නැහැ. මම ඒ ටික migrate කරනවා. මොකද මම PHP actually script එක ලියලා තියෙන PHP වලට database එකේ තියෙන tables ටික automatically migrate වෙනවා. ඉතින් දෙන්න මම
වෙලා තියනවා නැවතත් මගේ කන්ට්‍රෝල් පැනල් එකට ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ෆයිල් මැනේජර් කියලා ඔප්ෂන් එකක්. අතන මේ ෆයිල් මැනේජර් කියන එක තමයි අර අපිට C පැනල් එකේ දෙනවා වගේ අපිට පුළුවන් අපේ PHP ෆෝල්ඩර්ස් ටික මෙන්න මේකට අප්ලෝඩ් කරගන්න. ඉතින් ඒ ටික අප්ලෝඩ් කරගන්න තියෙන්නේ හරිම සරලයි. මෙතන ගිහිල්ලා අප්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරලා වගේ ෆෝල්ඩර් එකේ මෙතන ෆෝල්ඩර් එකක් විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන්. මෙතන ඔයාගේ ෆෝල්ඩර් එක සිලෙක්ට් කරලා දෙන්න විතරයි තියෙන්නේ. මම ඊළඟ වීඩියෝ එකේදී සම්පූර්ණ මේක කොහොමද කරන්න කියලා පිළිවෙලට කියලා දෙනවා. දැන් මම ඔයාලට මේක හැඳින්වීමක් කරගෙන යනවා විතරයි. ඉතින් ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙන්න මෙතන තවත් එක එක ඒවා තියෙනවා. මෙතන තියෙනවා MySQL databases කියලා. දැන් ඇත්තම කිව්වොත් මෙන්න මෙතන මම හදපු database එක මේ තියෙන්නේ. දැන් database එක ඔයාලට පේනවා. මෙතනත් යන්න පුළුවන් අර කලින් ගියපු location එකට මෙන්න මේ විදිහටම. ඉතින් guys හරි මෙතන ඔයාලට විශේෂ දේ තමයි මෙන්න මේ තියෙන MySQL connection details කියන ටික ඔයාලට අනිවාර්යෙන් ඕන වෙනවා. මම ඒක පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම්. මේ මගේ තියෙන ඇස්තරම් කියොත් මේ තියෙන කෝඩ් එකේ මම අර configuration හදාගත්තු ටික මෙතන මේ DB hostname port එක ඊට පස්සේ මේ දීලා තියෙන database name එක user ඊට පස්සේ password මෙන්න මේ ටික මෙන්න මේ details ටික ඔයාලට මෙන්න මෙතනින් තමයි ඇත්තටම කිව්වොත් අරගන්න තියෙන්නේ user name password ඊට පස්සේ MySQL database name එක port එක සහ මෙන්න මේ MySQL hostname මෙන්න මේ ඇත්තට මෙන්න මේ variable පහම අපිට මෙන්න මේකෙදී set කරන්න ඕන මෙන්න මේ එතන තියෙන code එකට. ඉතින් ඔයගේ විදිහට database configuration එකේ database host එක port එක name එක ඔය ටික හරියට මෙන්න මෙතනින් තමයි set කරන්න ඕන. මම ඒකත් next video එකේදී ඔයාලට කියලා දෙන්නම් හරියටම කොහොමද කරන්න කියලා. I think mainly මේ ටික විතරයි කරගන්න තියෙන්නේ. මේ ටික හරියට setup කරලා අපි අරකින් file manager එකෙන් ගිහිල්ලා අපේ folder එක upload කරාට පස්සේ අපිට ඇත්තටම කිව්වොත් පොඩි වෙලාවක් ගියාට පස්සේ අපේ database එකත් host වෙලා අපේ site එක සම්පූර්ණ host වෙනවා. ඊට පස්සේ අපිට පොඩි URL එකක් එනවා. අපිට කාගේ හරි client කෙනෙක් project එකක් කරනවා නම් අපිට මෙන්න මේ URL එක දෙන්න පුළුවන්. ඉතින් එයාලා පොඩ්ඩක් test කරගන්න පුළුවන්. ඇත්තටම අපි අර host කරලා තියෙන නිසා මොකද්ද දැන් වෙන්නේ කියලා. මොකද එයාට අතන කිව්වොත් back end එකත් වැඩ කරනවනේ. දැන් මේ වගේ වෙලාවට අපි database එක host කරලා තියෙනවා කියන්නේ. ඒකට එයාට account එකක් හදලා create කරලා dashboard එකකට ගිහිල්ලා අර ඒ වගේ ටිකක් වුණොත් බලා ගන්න පුළුවන් මේක back end එක වැඩ කරන නිසා. ඉතින් එහෙනම් අපි මේ වීඩියෝ එකකින් ගිහිල්ලා එන්නම්. ඉතින් ඔයාලා මේකේ දෙවෙනි වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙන්න කොහොමද මේක හරියටම setup කරගන්න ඉතුරු ටික කරගන්න කියලා අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.